ඔය ග්ලූකෝමා කියලා වර්තමානයේ හඳුන්වන රෝග අවස්ථාවට රෝගියා ගොදුරු වෙනවා. එතකොට ඇහි පෙනීම ටික ටික අඩු වෙනවා. දෙපැත්තෙන් පෙනීම ටික ටික අඩු වෙන අතර රෝගියා ගේ එදිනදා වැඩ කටයුතු කරගන්න චුට්ට අපහසු වෙනවා. දුර තියෙන දෙයක් පේන්නේ නැති වෙන්න පුළුවන්. අපහැදිලි වෙන්න පුළුවන්. බොඳ වෙන ගතිය එන්න පුළුවන්. ඔන්න ඔය කියන ආකාරයට රෝග ඇති වෙනකොට ඊටමත් පීඩාවටපත් වෙලා අපි දැන් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරිව ඉන්නකොට දේශීය වෙදකමෙන් මේකට පිළිතුරු ගේන්න තමයි මම අද ආවේ. දේශීය වෙදකමේදී තියෙනවා මේකට අපි කාව ප්‍රතිකාර ක්‍රම පද්ධතියක්. ඒකේ තියෙනවා අශ්චෝතන, සේක, පිණ්ඩ, විඩාල, තර්පණ, පුටපාක, අංජන. මේ ආදී ප්‍රතිකාර ක්‍රම රාශියක් තියෙනවා. සේක කියලා කියන්නේ ඇස් දෙක අපි හොදනවා. අශ්චෝතන කියලා කියන්නේ ඇහැට බෙහෙත් වක් කරනවා. පිණ්ඩ කියලා කියන්නේ අපි තැවීම් වර්ග තියෙනවා. ඒතකොට විඩාල කියලා කියන්නේ ඇහැට ගල්වන බෙහෙත් වර්ග තියෙනවා. ඒ වගේම අපි ඇහැට කසාය වර්ග, ඇහැට ඇතුළට යොදන අඳුන් වගේ දේවල් භාවිතා කරනවා. ඒ වගේම අපේ පාරම්පරිකව අපිට ලැබිලා තිනවා කුළඹු වර්ග, කුළඹු බෙහෙත් වර්ග. මේක බොහොම අමාරුවෙන් තමයි මේ කුළඹු බෙහෙතක් අපි සකස් කරගන්නේ. මේකෙන් අපේ පෙනීම නැවත යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන්. නිතරම ඔබට දෙන්න තියෙන උපදේශය තමයි ඔයාගේ ඇස් දෙක ආරක්ෂා කරගන්න ඕන නම් පිරිසිදු ජලය නිතර පානය කරන්න. ඇස් දෙක පුළුවන් තරම් දවසට ඇල් වතුරෙන් තෙමන්න. එතකොට ඔයාගේ ඇස් දෙක ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද ඇහැ කියලා කියන්නේ තේජෝ පදාර්ථය. පිතට සම්බන්ධයි. එතකොට ඇහි තියෙන්නේ තේජස. මේ තේජස ඔයාගේ ඇඟේ තියෙන පිතත් එක්ක සම්බන්ධ වෙලා ඇහි පෙනීම නසාලන්න හේතු වෙන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථාවේදී අපිට රෝගියෙක් සුවපත් භාවයට පත් කරගන්න අපේ දේශීය ප්‍රතිකාර පද්ධතිය තුළ කයට මෙන්ම මනසට සුවතාවයක් අත්කර දෙන්න අපි මේ වෙදකම භාවිතා කරනවා. අන්න ඒ හින්දා ඕගොල්ලන්ට පුළුවන් වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහලට පැමිණිලා මාව හම්බෙන්න පුළුවන්. එතකොට දේශීය ප්‍රතිකාර ලබා ගන්නවා නම් මේකේ ගුණාත්මකතාවේ පරම්පරා ගණනක උරුමය ඕගොල්ලන්ගේ දැසේ පෙනීම වර්ධනය කරගන්න, තියෙන රෝග තත්ත්වෙන් මිදිලා යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කැමති නම් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඇවිල්ලා රෝග තත්ත්වයන් පරීක්ෂා කරගෙන නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ඔබ හැමදෙනාටම ආරාධනා කරනවා. වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල්, නොම්බර 56, පැපිලියාන පාර, නැතිමාල දෙහිවල.